ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කරපු ආකාරයට ව්‍යසන අවස්ථාවකදී වුණත් අපි කොහොමද බුද්ධිමත්ව කටයුතු කරලා කලබල නොවි අකුසල් රැස් නොවන ආකාරයට කටයුතු කරන්නේ? දක්ෂයා කරන්න ඕනේ ගම් වතුර තුලිනුත් ධර්මයක් මතු කර ගන්න ඕනේ. නායෑමක් තුලිනුත් ධර්මයක් මතු කර ගන්න ඕනේ. වැස්ස තුලිනුත් ධර්මයක් මතු කර ගන්න ඕනේ. ධර්මයක් මතු කර ගන්න අපිට ශක්තිය නැත්තේ ඇයි? අපේ සතිය සිහිය දුර්වලයි. ඒ නිසා නිරේතුරුවම මේ ලෝක ධර්මයන් ලෝක ස්වභාවයන් අපිට වළක්වන්න බෑ. මේවා අපේ අකුසල් විපාකයන්. එක අකුසලයක් විපාක දෙනකොට ඒ විපාක දෙන අකුසලයේ තුල තව ගැටිලා ඇලිලා මීට වඩා බලවත් වූ අනුතුරු කරා අරන් යනවා. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ. මේ කාලගුණික වෙනස් වීම කවදාකවත් අපිට වළක්වන්න බෑ. මිනිස්යා විසින් සිද්ධ කරන්නා වූ පාරිසරික විනාශයන් වැඩි වෙන්න මීට වඩා බරපතල වූ අනුතුරු අපේ අනාගතයට ඒවි. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ අනතුරු තුලින් තව අනතුරු කරා යන්නේ නැතුව වැස්ස තුලින් ධර්මයක් දකින්න. ගම් වතුර තුලින් ධර්මයක් දකින්න. අපි මේ වැස්ස නිසා පත් වුණා වූ පීඩාව තුලින් අපි ධර්මයක් දකින්න. දැන් මේ වැස්ස නිසා ගම් වතුර නිසා කොච්චර මිනිස්සු අපි කියමු අනුන්ගේ දේ හොරගම් කරන්නේ නැද්ද? අනුන්ගේ දේ කඩා වඩා ගන්න නැද්ද? අනුන්ව පීඩාවටපත් කරන්නේ නැද්ද? මෙවැනි අය නුනා මීළඟ ජීවිතේ ආයිමත් යම් මොහොතක මෙවැනිම අප්‍රමාණ අසරණභාවයන්ට පීඩාභාවයන්ට ඒක හේතුඵල ධර්මයක්. බුදුරජාණන් වහන්සේ කියන සත්වයා කර්මයේ දායාද කොට ඉපදී, සත්වයා කර්මයේ මගේ කොටගෙන, සත්වයා කර්මයේ ඥාතියා කොටගෙන ඉපදී කියලා. එන එතන තමයි තැන තියෙන්නේ. ධර්ම නියාමයන් නිසා, සිතු නියාමයන් නිසා මෙවැනි දේවල් සිද්ධ වුණත් මෙවැනි දේවල් නිසා ජනතාව පීඩාවටපත් වෙන්නේ කර්ම නියාමයක් නිසාමයි. එනිසා ගම් වතුර තුලින්, ජල ගැල්ම තුලින්, වැස්ස තුලින් මේ ධර්මය අපි මතු කරගන්න දක්ෂ නම් ඒ ජල ගැලීමත්, ඒ වැස්සත්, ඒ ගම් වතුරත්, ඒ නායාමත් අපේ යහපත උදෙසා වුණ දෙයක්මයි. එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න, වැස්සක් වැසෙන වෙලාවේ හෝ ගම් වතුරක් ගලන වෙලාවේ නිරේතුරුවම ඔබ හිතන්නේ අපි කොච්චර වැස්සට වැස්සත්, කොච්චර වැස්සට තෙමුණත්, කොච්චර ගෙවල් යට වුණත් අපිට ඕනනම් හෙම්බිරිස්සාවක් හැදේ, කැස්සක් හැදේ, උණක් හැදේ, නැත්තම් සුමානයක් ඉඳලා ගේ හොදන්න වෙයි, නැත්තම් මොන හරි බඩු ටිකක් අපේ අහිමි වෙයි. ඔච්චරයි වෙන්නේ නේද? නමුත් ඔය ටික වුණා කියලා අපි කොච්චර අකුසල් රැස් කරගන්නවද? කොච්චර අකුසල් රැස් කරගන්නවද ඔය ටික නිසා? ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැස්ස තුලින් ධර්මයක් මතු කරගන්න අරගෙන ඔබ නිරේතුරුව හිතන්න මේ වැස්සට වඩා භයානක වැස්සක් නිරේතුරුව තමා තුළ වහිනවායි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස නිසා සකස් වෙන්නා වූ කෙලෙස් වැස්සට ඔබ තෙමුණොත්. ඒ කියන්නේ ඔබේ මේ ඇස නිසා, ඒ කියන්නේ චක්කු විඥානය නිසා සකස් වෙන්නා වූ කෙලෙස් වැස්සට ඔබ තෙමුණොත්. කන නිසා සකස් වෙන්නා වූ සෝත විඥානය නැමැති කෙලෙස් වැස්සට ඔබ තෙමුණොත්. නාසය නිසා, දිව නිසා, මනස නිසා, මේ කය නිසා සකස් වෙන්නා වූ මේ කෙලෙස් වැස්සට ඔබ තෙමුණොත් ඒ තෙමීම නිසා සකස් වෙන්නා වූ අකුසලයේ නෝනා කල්ප ගානක සතර පායක් වෙන්න පුළුවන්. නමුත් ඔබ කල්පනා කරන්න මේ ගම් වතුර නිසා, නායාම නිසා, මේ වැස්ස නිසා ඔබ කොච්චරනම් ඇසෙන් කෙලෙස් සකස් කරගන්න නැද්ද කියලා. ඔබ කොච්චරනම් මේ කන නිසා සකස් වෙන කෙලෙස් වැස්සට යට වෙලා අකුසල් කරගන්න නැද්ද? මේ නාසයට, දිවට, මනසට, මේ කයට සකස් වෙන කෙලෙස් වැස්ස නිසා ඔබ කොච්චරනම් ඒ ගැන හිතලා ගැටිලා ඇලිලා ඔබ කොච්චර අකුසල් කරගන්න නැද්ද? දැන් මෙච්චර අකුසල් කරගත්තේ නෝනා කුමක් නිසාද? අර සතියක ජල ගැල්මක් නේද? බලන්න කොච්චරනම් අපි දුර්වලද ධර්මානුකූලව ගලපන්නේ කියලා. සතියක ජල ගැල්මක් නිසා හැදුන හෙම්බිරිස්සාවක් නිසා අපිට වටිනාකම මිල කරන්න පුළුවන් අලාභයක් නිසා අපි කල්ප ගානක් අකුසලයක් සැස්ව ගන්නවා කියන්නේ නෝනා ඒ ධර්මානුකූලව අපිට හිතන්න සතිය සිය දුර්වලයි. ඒ නිසා හෙට දවසේ මේ මුළු රටම ගම් වතුරෙන් යට වුණත් නෝනා එතන අසාධාරණයක් නැහැ. තේරෙනවද? ඒක තමයි ධර්මය. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මෙවැනි ව්‍යාසනයන්ගෙන් අපි යම් ප්‍රමාණයකට හෝ ගැලවෙන්න නම් අලුතෙන් බෝක්කු බැඳ, අලුතෙන් කාණු බැඳ, අලුතෙන් මොයකට පළල් කළා කියලා හරියන්නේ නැහැ. ඒවත් කළ යුතුයි. අපිට කරන්න තියෙන එකම සැබෑම ධර්මානුකූල විසඳුම නෝනා සීලය තුල, සද්ධාව තුල, කුසලයේ තුල ශක්තිමත් වෙන්න. තේරෙනවද? මේ සීලය තුල, සද්ධාව තුල, කුසලයේ තුල ශක්තිමත් වීම පමණයි අපිට මෙවැනි අනතුරු වලින් ගැලවෙන්න තියෙන එකම මාර්ගය. එවැනි Taman සීලයෙන් පරිපූර්ණ නම්, කුසලයෙන් පරිපූර්ණ නම්, සද්ධාවෙන් පරිපූර්ණ නම් ඊළඟ මොහොතේ ජල ගැල්මකින් ඔබේ ජීවිතය නැති වුණත් ඒ නැතිවීම ඔබට භාග්‍යයක්මයි. මොකද ඔබ මේ මනුස්ස ජීවිතයෙන් චුත වෙන මොහොතේම රසාස්ත්‍රීක දිව්‍ය ජීවිතයක් ඔබ ලබන්නේ. තේරෙනවද? ඒ නිසා මෙතන තමයි ප්‍රශ්න විසඳීම. තේරෙනවද?